ගොන්නන්ගිල් මල්ලි මොට මවගොලොන්ට සමගාමී සමීකරණ නාව අපි මේ ගාන හදනම වැඩි පටන්ගව. හරි අපිට මේක එන්න ඇති කරගන්න බෑ මොකද එන්නොල සංගුණක සමාන නෑ. හැබැයි අපිට එම් නැති කරගන්න පුළුවන් එම්වල සංගුණක සමානයි. ඒ නිසා අපිට පුළුවන් පළවෙනි සමීකරණ එම් දෙකේම ඉලක්කම් සමාන නිසා පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය අඩු කරන්න. එතකොට අපි m ධන 2යි n අඩු කරනවා m ධන n සමානයි 6න් අඩු කරනවා 5. හරි හොඳට මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ සමගාමී සමීකරණ ගණන් ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම වරහන් දාන්න ඕනේ. එතකොට මේකේ m ධන 2යි n එක්වරක් m 1යි ධන ඍණ m ධන ඍණ n සමානයි 5න් එකක් අඩු 6න් 5ක් අඩු 1යි. එතකොට යුම්ටෙප් අපිට මෙතනින් හදාගන්න දෙකෙන් එක n එකක් අඩු n සමානයි 1යි කියලා අපිට එනවා. හරි අපි n සමානයි 1යි දාන අපි දැන් මේකේ මම ආදේශ කරනවා පළවෙනි සූත්‍රෙට. එතකොට අපිට අපි m දන්නේ නැහැ තාම. ධන n දන්නවා සමානයි 1යි. එතකොට අපිට මේ n නැති කරගන්න පුළුවන් m ගෙන් අඩු කරනවා 1ක් කැපෙනවා 5න් අඩු කරාම 1ක් m සමානයි 4යි. එතකොට අපිට මේ ගාන එනවා n සමානයි 1යි m සමානයි 4යි.